ප්‍රයිම් මූවර් වලට ආදරය කරන අපේ යාළුවෝ හැමදෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවා ප්‍රයිම් මූවර් ලවර්ස් YouTube channel එකට. මේ දවස්වල නම් ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ මොකද කොරෝනා දැවෙන රැල්ලක් ඇවිල්ලා තියෙන නිසා. ඒ වුණාට ප්‍රයිම් මූවර් වල වැඩ කරන අපේ යාළුවන්ට නම් ගෙදරට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ අයගේ සේවය රටට ඉතා වැදගත් නිසා. අපේ වාහන දුවන්න ඕන තෙල් අනෙකුත් අපට අවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදා හරින්න එයාලගේ සේවය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ප්‍රයිම් මූවර් ලවර්ස් අපි ඒ අයටත් රටේ අනිත් හැම දෙනාටත් කොරෝනා වලින් කිසිම කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද කතා කරන්න ආපු වැඩේ ගැන බලමු. ඔයාලට අඳුර ගන්න පුළුවන් මම මේ ඉන්න ප්‍රයිම් මූවර් එක මොකක්ද කියලා. මම මේ ඉන්න ප්‍රයිම් මූවර් එක ටිකක් විශේෂයි. මේ මොඩල් එකේ රථ වලින් ලංකාවට ආපු මුල්ම රථ දෙකෙන් එකක තමයි මේ මම ඉන්නේ. දැන් නම් චුට්ටක් කට්ටියට මීටර් වෙන්නේ නැති මොකද්ද වාහනේ කියලා නේද? මේ තමයි ලංකාවට ආපු මුල්ම DAF XF Euro 6 රථ දෙකෙන් එකක්. මම ඔයාලට අද DAF XF Euro 6 එකේ රිව්යු එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම මීට කලින් Renault T එකේ DAF CF එකේ රිව්යු දෙකක් කරලා තියෙනවා. ඒ දෙක බලලා නැත්නම් පල්ලෙහා මම description එකේ link එක දාලා තියන්නම්. ඒ දෙකත් බලන්න ගිහිල්ලා. ලංකාවේ අයට ප්‍රයිම් මූවර් ගැන සිංහලෙන් බලන්න තියෙන එකම YouTube channel එක තමයි ප්‍රයිම් මූවර් ලවර්ස් YouTube channel එක. ඔයා තාමත් ප්‍රයිම් මූවර් ලවර්ස් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා අපේ subscribe කරන්න. එතනම තියෙන bell icon එක click කරාම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. මට ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්න සහාය දක්වපු විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මේ වාහනේ සේවය කරන සේවක මහතුන් දෙපළ. හර්ෂණ මහත්තයාත් ජයරත්න මහත්තයා. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ELS Group ආයතනයට අපිට මේ අවස්ථාව ලබා දුන්නට. කතා කරා ඇති නේද දැන්? යමු ගිහිල්ලා බලමු අපි DAF XF Euro 6 වැඩ කැලි ටික. පහලින්ම අපට බලා ගන්න පුළුවන් fog light දෙකක්. ඊට ඉහළින් headlight දෙක, daytime running light, signal light බලා ගන්න පුළුවන්. ඒ සෙට් එක වටේටම silver trim එකක් යොදලා ලස්සනක් එකතු කරලා තියෙනවා. DAF XF Euro 5 එකේ grill එකට තරමක් වෙනස් විදියට තමයි Euro 6 එකේ grill එක නිර්මාණය කරලා තියෙන්නේ. Euro 5 එකේ DAF සහ XF අකුරු දෙක දෙපැත්තෙන් දකින්න ලැබුණත් Euro 6 එකේ DAF නම විතරයි grill එකේ ඉහළින් දකින්න ලැබෙන්නේ. ඊට ඉහළින් අපිට handle 3ක් සහ wiper 3ක් බලා ගන්න පුළුවන්. මැද handle එකට කෙලින්ම ඉහළින් පොඩි කැමරාවක් වගේ කොටසක් බලා ගන්න පුළුවන්. ඒ තමයි අපි වාහනේ පාරේ ගමන් කරනකොට පාරේ දෙපැත්තේ තියෙන සුදු ඉරි මොනිටර් කරන කැමරා එක. ඒක මගින් lane departure warning එක ලබා දෙන්න තොරතුරු ලබා ගන්න. අපේ වාහනේ පාරේ තියෙන සුදු ඉරෙන් පිට පැන්නොත් ශබ්දයක් නිකුත් කරලා රියදොරාට දැනුම් දෙනවා වාහනේ සුදු ඉරෙන් පිට තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට sun visor එක බලා ගන්න පුළුවන්. sun visor එකට පහලින් blind spot mirror එකක් බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ රතේ ඉහළින්ම මාකර් ලයිට් දෙයක් තියෙනවා බලා ගන්න පුළුවන්. grill එක දෙපැත්තෙන් අපිට ඩිෆ්ලෙක්ටර් දෙකක් බලා ගන්න පුළුවන්. රතේ එරෝඩයිනමික් හැඩය පවත්වාගෙන වාහනයට ඉදිරියෙන් ඇතිවන වායු ප්‍රතිරෝධය අඩු කරගන්න මේක උපකාරී වෙනවා. අපි grill එක කරලා බලමු මොනවද අපිට බලා ගන්න තියෙන්නේ කියලා. මේකේ grill එක අරින්න තියෙන විදිය නම් ටිකක් වෙනස්. පැසෙන්ජර් සයිඩ් එකේ පඩිය ගාව තමයි මේකේ ලොක් එක කරන ලීවර් එක තියෙන්නේ. මට නම් හිතෙන්නේ grill එකේම ඒ ලීවර් එක තිබුණා නම් ගොඩක් පහසුයි කියලා. මෙතන අපිට engine oil, radiator coolant, windscreen එක හොදන්න අවශ්‍ය වතුර පුරවන්න පහසුකම් දීලා තියෙනවා. මෙතන අපිට engine oil බලන්න dipstick එකක් නැහැ. ඒක dashboard එකෙන් තමයි බලා ගන්න තියෙන්නේ.
ග්‍රිල් එකේ පහළ තියෙන මේ කොටසයි උඩ තියෙන කොටස් දෙකයි විවෘත කරලා අපිට ඒක උඩට නැගලා වින්ස්ක්‍රීන් එක පිරිසිදු කරන්න පුළුවන්. මේ තියෙන ඇඩ්වාන්ස් එමර්ජන්සි බ්‍රේක් සිස්ටම් එකේ වැදගත්ම කොටස. මේකෙන් තමයි වාහනේ ඉස්සරහින් තියෙන වාහනයක් හෝ පුද්ගලයෙක් හෝ වස්තුවක් තියෙන දුර අඳුරගන්නේ. අඳුරගෙන රියදුරාට දැනුම් දෙනවා ශබ්දයක් මගින්. ඊට පස්සේ රියදුරා වාහනේ වේගය අඩු කරන්නේ නැත්නම් වාහනේ ඔටෝමැටිකලි බ්‍රේක් කරනවා. අපිට පැසෙන්ජර් සයිඩ් එකේ මඩ් ගාඩ් එකේ අපිට සිග්නල් ලයිට් එකක් හා පොඩි සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. මේ සෙන්සර් එක මගින් පැසෙන්ජර් සයිඩ් එකේ මොනවා හරි දෙයක් තියෙනවා නම් පොඩි එලාම් එකක් මගින් රියදුරාට දන්වනවා. පාක් කරන වෙලාවට තනියම වාහනේ පදවන වෙලාවට ඒක ගොඩක් රියදුරාට උදව් වෙනවා. වයිඩ් ඇන්ගල් මිරර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන පැති කණ්ණාඩිය සහ ඊට පහළින් තවත් පොඩි වයිඩ් ඇන්ගල් මිරර් එකක් බලා ගන්න පුළුවන්. මේ ප්‍රධාන පැති කණ්ණාඩිය ඊට පහළින් තියෙන පොඩි කණ්ණාඩිය අපිට අතින් හදන්න අවශ්‍ය නැහැ. ඒවා ඉලෙක්ට්‍රොනිකලි සකස් කරන්න ස්විච් ඩ්‍රයිවර් සයිඩ් එකේ දොරේ ලබා දීලා තියෙනවා. තව අපිට XF එකේ හෝස් පවර් ගාන 460 සහ XF Euro 6 බැච් දෙක දොරේ බලා ගන්න පුළුවන්. පැසෙන්ජර් සයිඩ් එකේ අපිට පොඩි ලොකෝ එකක් බලා ගන්න පුළුවන්. මේකේ අපිට අවශ්‍ය උපකරණ ටික දාලා තියා ගන්න පුළුවන්. අපිට වාහනේ ඇතුළට නගින්න නැතුව එළියේ ඉඳන් මේවා ගන්න පුළුවන්. ඒ වගේම පොඩි ලයිට් එකක් තියෙන නිසා රැට වුණත් අපිට ඇතුළේ තියෙන දේවල් හොයාගන්න ලේසියි. වාහනේට ගොඩ වෙන්න පඩි 3ක් තියෙනවා. මේ රථයේ එන්ජින් හම්ප් එක ගොඩක් අඩුයි. ඒ නිසා කැබ් එක ඇතුළත මනා ඉඩක් ලැබිලා තියෙනවා. පැසෙන්ජර් සයිඩ් එකේ සාමාන්‍ය ඇඩ්ජස්ටබල් සීට් එකක් අපිට දකින්න පුළුවන්. මේ රථයේ 315 70 ටයර් සයිස් එක තමයි පාවිච්චි කරන්නේ. මේ XF එකට ලීටර් 460ක ඩීසල් ටැංකියක් තියෙන්නේ. අපිට ටේලරයට සූසීස් සවි කරන්න කැබ් වෝක් ඒරියා එකට නගින්න පහසු වෙන ටැංකියෙම පඩි දෙකක් සකස් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆුල් එයාර් ඩිෆ්ලෙක්ටර් කිට් එකක් මේ රථයට තියෙනවා. ඒ වගේම කැබ් වෝක් ඒරියා එකත් යකඩ ප්ලේට් සවි කරලා ආරක්ෂිත ලෙස සකස් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ලීටර් 90ක ඇඩ්බ්ලූ ටැංකියක් අපිට කැබ් එක පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්. මේ රථයේ ලිෆ්ට් ඇක්සල් එකෙත් විශේෂත්වයක් තියෙනවා. ඉස්සරහා රෝදය හරවනකොට ලිෆ්ට් ඇක්සල් එකේ රෝද දෙකත් හැරවෙනවා. ඒක නිසා වාහනේ ලෝඩ් එකක් අරන් යන වෙලාවට හරවන්න ගොඩක් පහසු වෙනවා රියදුරාට. ලිෆ්ට් ඇක්සල් එකක් තියෙන එකෙන් වාහනේ ස්ථායීතාවය රැකගන්න ලෝඩ් එකක් පටවපුවාම ඒ ලෝඩ් එක වාහනේට දරා ගන්න පහසු වෙන්න ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම ලෝඩ් එක ගෙනියන්න නැති වෙලාවට ටයර් දෙක උස්සලා තියන්න පුළුවන් නිසා ටයර් වේස්ටේජ් එකත් අඩු කරගන්න පුළුවන්. අපි පිටිපස්සට ගිහිල්ලා බලමු පිටිපස්සෙත් අපිට මොනවද බලා ගන්න තියෙන්නේ කියලා මේ වාහනේ. වාහනේ පිටිපස්සට ගියාම අපිට ටේල් ලයිට් දෙක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ෆිෆ්ත් වීල් එක. දැන් අලුතෙන් එන වාහන වල නම් මේක ඉස්සරහට පස්සට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. නමුත් මේකේ නම් තියෙන්නේ ඇඩ්ජස්ට් කරන්න බැරි ෆිෆ්ත් වීල් එක. මෙතන අපිට බැටරි දෙක බලා ගන්න පුළුවන්. ප්ලාස්ටික් කවර් එකක් දාලා ඒක ආරක්ෂා වෙන විදියට හරි ගස්සලා තියෙනවා. මේකේ පිටිපස්සේ ඇක්සල් එක බැලුන් 4ක් උඩ තියෙන නිසා සුව පහසුව ලෝඩ් එකක් අරන් යන්න පුළුවන්. මේ තියෙන එක්සෝස් ආෆ්ටර් ට්‍රීට්මන්ට් යුනිට් එක යූරෝ 5 එකේ යුනිට් එකට වඩා තරමක් විශාල එක්සෝස් ආෆ්ටර් ට්‍රීට්මන්ට් යුනිට් එකක් යූරෝ 6 එකේ අපිට බලා ගන්න පුළුවන්. යූරෝ 5 එකේ ආෆ්ටර් ට්‍රීට්මන්ට් යුනිට් එකයි ඇඩ්බ්ලූ ටැංකියයි දෙකම එක තැනම
එක තැන තමයි තිබුණේ. නමුත් යූරෝ 6 එකේ ආෆ්ටර් ට්‍රීට්මන්ට් යුනිට් එක ලොකු නිසා ඉඩ ලබා ගන්න ඇඩ්බ්ලූ ටැංකියේ ඩ්‍රයිවර් සයිඩ් එක පැත්තට ගෙනහිල්ලා තියෙනවා. අපිට වතුර බෝතලයක් ඒ වගේ අවශ්‍ය දෙයක් තියාගන්න ඉඩ පහසුවක් තියෙනවා. මේ රථේ ඔටෝ ගියර් නිසා ඇක්සලරේටරේ සහ බ්‍රේක් පැඩල් එක විතරයි අපිට මෙතන දැක ගන්න තියෙන්නේ. මෙතන අපිට බැක් ඇක්සල් එක උස් පහත් කරන්න ඇඩ්ජස්ට් කරගන්න අවශ්‍ය රිමෝට් එක බලා ගන්න පුළුවන්. ඩ්‍රයිවර් සයිඩ් එකෙත් අපිට පොඩි ලොකර් එකක් බලා ගන්න පුළුවන්. මේකටත් අපිට අවශ්‍ය ටූල්ස් ආදිය දාගෙන තියාගන්න පුළුවන්. XF එකේ පිටින් බලා ගන්න තියෙන දේවල් ගොඩක් අපි දැන් කතා කරා. දැන් බලමු අපි ඇතුළට නැගලා ඇතුලේ මොනවද අපිට බලා ගන්න තියෙන්නේ කියලා. ඩ්‍රයිවර් සීට් එක ඇඩ්ජස්ටබල් බැලුන් සීට් එකක් තියෙන නිසා රියදුරාට දුර ගමනක් යද්දී වුණත් කිසිම අපහසුතාවයක් නැතුව වාහනේ ගෙනියන්න පුළුවන්. යූරෝ 6 XF එකේ කී එකේ ලොක් අන්ලොක් පහසුකමට අමතරව අපිට තව ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඒ තමයි ඉස්සරහා පිටිපස්සේ ලයිට් චෙක් කර ගන්න බටන් එකක් දීලා තියෙනවා යතුරෙම. මෙතන අපිට ට්‍රැකෝග්‍රාෆ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය දේවල් ගෙනියන්න ලොකර් තුනකුත් තියෙනවා. මේ රථයේ හොඳ ඉඩකඩක් මේ කැබ් එක ඇතුළත රියදුරාට සහ සහායකයාට ලබා දීලා තියෙනවා. මේ රථයේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරනවා නම් සරල ලේඅවුට් එකක් තියෙන ඩෑෂ්බෝඩ් එකක් තියෙන්නේ. අත්‍යවශ්‍යම ස්විච් ටික උපාංග ටික ඇතුළත් කරලා ඩ්‍රයිවර්ට පහසු වෙන විදිහට හදපු ඩෑෂ්බෝඩ් එකක්. මේ XF එකේ තියෙන ෆැක්ටරි ෆිටඩ් සවුන්ඩ් සිස්ටම් එකක්. ඒ වුණාට මේකේ Bluetooth සහ USB පහසුකම් තියෙනවා. Bluetooth මගින් ෆෝන් එක කනෙක්ට් කරලා කෝල් ගන්න ඒ පහසුකමුත් මේකේ තියෙනවා. මේ රථයේ sunroof එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇඳන් දෙකක් තියෙනවා. ඊට අමතරව අපේ වතුර බීම ශීතකල කෑම එහෙම තියාගන්න පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ රථේ එන්ජින් එක ගැන කියනවා නම් 6 සිලින්ඩර් හෝස් පවර් 460ක 2300 නිව්ටන් මීටර් ටෝක් එකක් තියෙන එන්ජින් එකක් තියෙන්නේ. ඒ වගේම ඔටෝමැටික් 12 ස්පීඩ් ZF ගියර් බොක්ස් එකක් තමයි මේකට තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලුවොත් හොඳයි නේද? එන්ජින් එකේ සවුන්ඩ් එක කොහොමද කියලා බලන්න. සද්ද ඉතා අඩුයි. කැබ් එකට දැනෙන්නවත් නැහැ එන්ජින් එක ස්ටාර්ට් කරලා තියෙනවා කියලා. අපි ඩෑෂ්බෝඩ් එකෙන් පටන් ගත්තොත් මීටර් බෝඩ් එකේ ඉස්සෙල්ලාම මෙතන පෙන්නනවා ඩීසල් මීටරේ ෆුල් මීටර එක. මේ පැත්තෙන් පෙන්නනවා හීට් එක, හීටර් එක. ඊළඟට මේ පැත්තේ පෙන්නනවා ස්පීඩ් මීටර. ඒ කියන්නේ පැයට කිලෝමීටර ගාන යටින් පෙන්නනවා, උඩ පෙන්නනවා පැයට සතුම් ගාන. මේක මේ යූරෝ 6 එකේ නිසා. එතකොට මේ පැත්තේ පෙන්නනවා RPM එක. ඒත් එක්කම මෙතන තියෙන ලොකු තිරයක් අඟල් දෙකේ වගේ මේකෙන් තමයි අපිට කම්පියුටර් එකෙන් මේ අපිට දත්ත ගන්න පුළුවන්. මෙතන අපේ වෙලාව පෙන්නනවා.
මෙතන උෂ්ණත්වය මේ පැත්තෙන් අපි ධාවනය කරලා තියෙන කිලෝමීටර ගාන සහ ඒ ට්‍රිප් අපි ධාවනය කරන ට්‍රිප් එකට වැටෙන කිලෝමීටර ගාන තමයි ඊලින් වැටෙන්නේ. මෙතන මේ බ්ලූටූත් සෙන්සර් එක පෙන්නනවා මේ ටෙලිෆෝන් එකකින්. ඒ කියන්නේ ජංගම දුරකථනය පාවිච්චි කරනවා. ඒකට සම්බන්ධ කරපු සම්මතාවය පෙන්නනවා. එතකොට අපිට මෙතන මේ වාහනේ තොරතුරු ගන්න පුළුවන් මෙන්න මේකෙන්. මෙතන අපිට තියෙන වෙනම මේ මැනුවල් බටන් එකක්. ඒකෙන් මෙතන පෙන්නනවා මේ පෙන්නන්නේ වාහනේ සර්විස් එක. ඒ කියන්නේ වාහනේ දත්ත බලන්න පුළුවන්. මොන හරි ආපදා තියෙනවා නම් මේ ඒක පෙන්නන්නේ මෙන්න මේ විතර මේ කහ පාට මේකෙන් පෙන්නන මේක රතු පාටින් පෙන්නන මේ පැත්තේ මේ පෙන්නන්නේ වෝනින්ග්ස් කියන්නේ ඒක. මේ පැත්තේ පෙන්නනවා ඉන්ධන ටැංකිය. ඒක අපිට ඔන් කරලා බලන්න පුළුවන් කොච්චර අපි මේකට ඇතුළත් කරලා තියෙනවද කියලා මේ වෙනකොට. ඊළඟට මේ පැත්තේ වාහනේ සර්විස් එක ඒ කරපු දිනේ අපිට ඒවා ඇතුල් කරලා තියන්න ඕනේ බලන්න. මේක නම් ඉතින් එහෙම ඇතුල් කරලා නැහැ. එහෙම කරගන්න පුළුවන්. මේකේ තියෙන්නේ මේ වාහනේ රෙජිස්ට්‍රේෂන් චැසි අංකේ එන්ජින් අංකේ තමයි මේකෙම තියෙන්නේ. එතනින් ආපහු ගියපුවාම අපිට පුළුවන් මේ තියෙන මේ ටෙලිෆෝන් එක මේ බ්ලූටූත් සම්බන්ධතාවය ඇති කරන විදිය. ඒක ඉතින් හැමෝම දන්නවා සාමාන්‍ය හැම වාහනයකම වෙන දේවල් නිසා. මෙතන තියෙනවා අපිට මේ ලයිට් ඇලාම් වෙලාව එතකොට ට්‍රිප් අපි යන දුර මේවා ඔක්කොම මෙතනින් අපිට මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක ඉතින් මේ දේවල් නම් හැම වාහනයකම වගේ මේ නවීන වාහන වල හැම එකෙම වගේ තියෙන දේවල්. එතනින් එහාට ඩ්‍රයිවර් කාඩ් එක මේ පෙන්වුවේ. මෙතන වාහනේ තොරතුරු මේ තියෙන මේකෙන් තමයි අපිට මේ බ්‍රේක් වලට අවශ්‍ය හුලං ඒ කියන්නේ සමහරු ඔකට කියනවා එයා ප්‍රෙෂර් එක චෙක් කරනවා කියලා කියන්නේ මේකෙන්. වෙන වාහන වල කිය අපිට මීටරකින් පෙන්වනවා මේකේ පෙන්වන්නේ නැහැ. මේකේ හුලං ප්‍රමාණය අඩු නම් තමයි මේකෙන් පෙන්වන්නේ. මෙන්න මේ විදිහට. මේ තියෙන දැන් ෆුල් එක. ඒ කියන්නේ 11 මීටර 11ට තියෙනවා. දැන් ඒක හරි. ඔය මෙහෙම තමයි ඒකේ පෙන්වන්නේ. ඊළඟට මේ පැත්තේ ඔයිල් පෙන්වනවා. මේ පැත්තෙන් පෙන්වනවා මේකේ අර මේවා කිය අර මේ දුම පිට කරන්නේ අලුත් ක්‍රමයකට. ඒ කියන්නේ යූරෝ 6 එකේ අලුත් ක්‍රමයකට මේක ෆිල්ටර් එකකට ස්ටොක් කරගෙන ටික ටික තමයි එළියට දාන්නේ. ඒක පුච්චලා දහනය කරලා ඉවර කරලා තමයි එළියට දාන්නේ. ඒක තමයි මේ පෙන්වන්නේ. ෂූට් ෆිල්ටර් කියලා ඒක ස්ටොක් එක. මේ දැන් ඒක අවශ්‍ය නැහැ කියලා කියන නොට් රික්වයර්ඩ් කියලා කියන්නේ දැන් අපි කරන්න ඕනේ නැහැ. මේක ලෙවල් 3කට පෙන්වනවා. පළවෙනි ලෙවල් එකේදී දෙවෙනි ලෙවල් එකේදී මේක වාහනේම ඔටෝමැටික් කරගන්නවා. නමුත් මේ තුන්වෙනි මට්ටමට ආපුවම අපි ඒක කොහොම හරි අපි ඒක අයින් කරන්න ඕනේ. අපි කරලා මැනුවලි කරන්න ඕනේ. නැත්නම් මේ ඒක ස්ටොක් වෙලා බ්ලොක් වෙලා වාහනේ නියෝජිතවරයෙක් ළඟට යන්න ඕනේ මේ ගලවලා ආයි සුද්ධ කරලා හදාගන්න. ඒක ටිකක් අමාරු කාර්යයක්. අනිවාර්යෙන් දෙවෙනි එකේදී අපි කරගන්න ඕනේ. ඒක අපිට මෙහෙත් පෙන්නනවා වෙනම. ඒකෙන් අපිට එච්චරයි තියෙන්නේ මේ තොරතුරු බලා ගන්න. ඊළඟට මේ පැත්තට ආපුවාම දැන් ස්විච් බෝඩ් එකේ තියෙනවා මේ AEBS කන්ට්‍රෝල් එක ඉස්සරහා වාහනයත් එක්ක දුර තියාගෙන යන්නේ අපි මේකෙන්. ඒක අපිට උන්ට මේ පේනවා AEBS disable කියලා. ඒ වගේම මෙතන තව එකක් තියෙනවා මේ ධන ලකුණයි ඍණ ලකුණ දාලා අපිට දුර මීටර් 5ක් වෙනකන් දුර තියාගන්න පුළුවන්. ඒක අඩු වැඩි කරන්නේ මේකෙන් තමයි. ඊළඟට මෙතන මේ ලේන් ඩිපාචර් එක. මෙතන තියෙනවා අපි ඇක්සලේ චැසිය ලෙවල් කරගන්න එක, ටයර් බැලන්ස් කරගන්න එක. මේක තියෙන අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දුම රික්වයර්ඩ් කියලා වැටුනොත් අපි මේකෙන් තමයි ඒක කරගන්නේ. මේ කොන් කළා නිතරම අපි ඔන් කරලා තියෙන්නේ. ඔටෝ එතකොට පළවෙනි පාර දෙවෙනි පාරය ඔටෝමැටිකලි කරගන්නවා. ඒ පල්ලෙහාට ආපුවම මේ තියෙන්නේ අපි අඩු බරකදී හරි එහෙම නැත්නම් බරපතල ගන්න වෙන අවස්ථාවලදී මේ අර අපි 8 wheel එක කියන ඒ ටයර් එක ලිෆ්ට් එක්ස් එක. ඔව්. ඊළඟට මේක අපි මේකට කියන්නේ හබ් ලොක්. මේ සමහර 4 wheel කියලා කියන 4 wheel නෙමෙයි මේක ඇත්තටම ඇක්සල් ලොක් එකක් තියෙන්නේ. මේක හබ් ලොක් එක කියලා මේකට කියන්නේ. මේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක. මේක හිල් ස්ටොප් එක. එතකොට මේක තමයි මේකේ ගියර් කියන්නේ මේක ඔටෝමැටිකලි වාහනයක්. මේකෙන් තමයි ගියර් දාන්නේ. අපිට මෙහෙ පෙන්නනවා මේ එයාර් කන්ඩිෂන් AC එක. එතකොට මේ තියෙන්නේ AC කන්ට්‍රෝල් ටික. එතනින් එහාට තව තියෙනවා අපිට මෙතන මේක නෑ මේ ලංකාවේ රටේ තරම් මේක වැදගත් වෙන්නේ මේ සීතල රටවලදී උෂ්ණත්වය ආරක්ෂා කරගන්න මේ ස්විච් එක තියෙන මේක දාපුවාම උෂ්ණත්වය වැඩි කරගන්න. ඔව් වැඩි කරගන්න පුළුවන්. සීතල වෙලාවට උෂ්ණත්වය වැඩි කරගන්න මේකෙන්. මේක තියෙන්නේ මේ
දොර ලොක් කරන එක දොර අරින එක ලොක් එක මේ දෙන්නේ ඇතුලේ ලයිට් දාන එක මේ ආකාරයට දෙපැත්තෙන් එතකොට ඔන් කරන්න පුළුවන් ඔෆ් කරන්න පුළුවන් තව ස්විච් එකක් තියෙනවා එහා පැත්තේ රීදුරු සායක ලයිට් එකේ පැත්තේ තියෙන්නේ ඒ ස්විච් එකෙන් තමයි ඒක ඔන් කරන්නේ ඊළඟට මේ AC මේ තියෙන්නේ AC කවුළු එතකොට අපිට මෙහෙම ඔව් අපිට ඊළඟ මේ ආකාරයට මෙහෙම මේ තියෙන මේක අපි කියන මේක මේ රිවර්ස් ගියර් එකේ රිවර්ස් හෝල්ඩ් එක රිවර්ස් කරද්දී තව කාට හරි එක දැන් දෙන හෝල්ඩ් එක තමයි මේ තියෙන්නේ. මෙතන 24 වෝල්ට්. මෙතන තියෙන ෂොට් එක 24. මේ පැත්තේ 12 වෝල්ට්ස් තියෙනවා 5 ඇම්පියර්. ඒතකොට මෙතන තියෙනවා අපිට මේ පෙන් එකක් USB පාවිච්චි කරනවා නම් USB එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් අර පැත්තේ තියෙනවා ඒ වගේම 12 වෝල්ට්ස් මේ charger USB socket එක. ආසුකම් ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මේ කිව්වද මේ තියෙන්නේ ස්පීඩ් කන්ට්‍රෝල් එක. එතකොට සෙට් එක ඔෆ් එක ඒ පැත්ත මේකේ තියෙනවා ටෙලිෆෝන් එක මේ බ්ලූටූත් සම්බන්ධතාවයේදී අපි මේකෙන් තමයි ටෙලිෆෝන් එක ඔන් කරගන්නේ ඔෆ් කරගන්නේ සද්ද අඩු වැඩි කරන එක. මේක තමයි මේක අපි ආපු ටෙලිෆෝන් අංක ඉහළ පහළ බලන එක. ඒතකොට මේ තියෙන්නේ මේක තමයි මේකේ එන්ජින් කන්ට්‍රෝල් එක. සමහර එක්සෝස් කියන මේක එන්ජින් කන්ට්‍රෝල් එක. ඔව්. එතකොට මේ පැත්තේ තියෙනවා තව මේ ස්විච් මේ ලයිට් ස්විච් මේ පිටිපස්සේ අර උඩ අපි අයි කරන මේ ෆෝක් ලයිට්. යට තියෙනවා ඒ මේ කැබි එකේ ලයිට් අපිට ඔන් ඔෆ් කරන්න පුළුවන් මේකෙන් ෆුල්. එතකොට මේකෙන් ආයි මේක ඔෆ් කරත් ඇතුලේ කැබි එකේ ලයිට් එක කරන්නේ මේ තියෙන ඩිමර් එක. අපිට මේ ඩෑෂ්බෝඩ් වල ලයිට් ඩිම් කරන්න පුළුවන් මේකෙන්. මේ තියෙන එකේ මේ කන්ට්‍රෝල් ස්විච් එක. ලයිට් අඩු වැඩි කරන එක එළිය අඩු වැඩි කරගන්න මේකෙන්. එතකොට මේ තියෙන්නේ හෙඩ් පාකින් ලයිට් හෙඩ් ලයිට්. එතකොට මේක අර ඔන් ලයිට් කියන එක අපිට ඔෆ් කරන්න පුළුවන්. මෙන්න මේ ස්විච් එක මේට ටිකක් වැඩිපුර ටිකක් වෙලා අල්ලන් හිටියොත් මෙතන වැටෙන මෙන්න මේ විදිහට ඔෆ් කියලා. එතකොට අර ඉස්සරහා ඔන් ලයිට් කියන එක ඔෆ් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ සයිඩ් පැති කණ්ණාඩි හරව ගන්න එක මේ ඇඩ්ජස්ට් කරගන්න එක ඉහළට පහළට මේකෙන් තමයි සයිඩ් කණ්ණාඩි වලට පින්නක් වගේ තියෙන අවස්ථාවල මීදුම් බැඳලා තියෙන ලාවට ඒක නැති කරගන්න රස්නේ දෙන්නේ මේකෙන්. රස් නැති කරන ස්විච් එක මේක තමයි. මේ තියෙන්නේ වීදුරු අපේ ඉහළ පහළ කරන ස්විච් දෙක. ඔය විස්තර ටික තමයි ප්‍රධාන වශයෙන් DAF XF Euro 6 රථය ගැන කතා කරන්න තියෙන්නේ. මොකද ඔයා මේ වීඩියෝ ගැන හිතන්නේ හොඳයිද අඩුපාඩු තියෙනවද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ බලන්න ආස වාගේ යාළුවොත් ඇතිනේ. ඒ අයටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වැඩේ හොඳ නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ප්‍රයිමෝ ලවර්ස් Facebook page එකටත් ලයික් එකක් දාන්න. ඒ වගේම Instagram එකෙත් ප්‍රයිමෝ ලවර්ස් follow කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් මම ගිහින් එන්නම්.